අයිබෝවන් දරුවන් සරණයි. මම හිතුවා අද දින මේ වෙසක් පුර පසළොස්වක පොය දවසේ ඔබට යම් ආධ්‍යාත්මික පණිවිඩයක් ගෙනන්නට කියලා. ඔබ දන්නවා මේ channel එක දැන් වසර 3ක් පුරා දේශකයෝ 150ක් 200ක් වල මතකනේ ගණන. ඔවුන්ගේ ගමන ගැන ඔවුන්ගේ අවබෝධය ගැන මේ channel එක හරහා ඔබ වෙත යම් පණිවිඩයක් ලබා දුන්නා. එතකොට එකල මෙකල ඒ දේශකයන් ගෙනාපු පණිවිඩය විශ්ලේෂණයට ලක් කරලා ඊළඟට පසු කාලයකදී මේ channel එක පවත්වාගෙන යන්නේ කොහොමද කියන තීරණයට ආපුවාම මට කරුණු දෙකක් මම ළඟ තිබුණා. එකක් තමයි මේ channel එක ජනප්‍රිය කරවලා තව subscribersලා වැඩි කරලා views වැඩි කරලා ඒ පැත්තකින් යන්න. අනිත් පැත්තෙන් මට සිද්ධ වුණා තීරණයක් ගන්න ඔබේ හෘද සාක්ෂියට හැටියට මේ channel එක කොයි ආකාරයෙන්ද යා යුතු වන්නේ කියලා. ඒකට විශේෂයෙන්ම මේ දේශකයන් පවසන දෙයක් විශ්ලේෂණයට ලක් කරලා බලනකොට එක්තරා විවෘතවන මාර්ගයක් කරහා තමයි අපිට යම් යම් ජීවිතයේ තීරණය ගන්න වෙලා තියෙන්නේ. එතකොට එවැනි තීරණයක් ගන්නකොට අපිට මේ channel එකේ ජනප්‍රියතාවයත් views ගන්නවත් subscribers ගන්නවත් වැදගත් නොවන තැනකට අපි එන්නේ. අන්න ඒ දේ පළවෙනි කියලා තමයි මම මේ වැඩසටහන අද මේ වෙසක් පුර පසළොස්වක පොය දවසේ ඔබ වෙත ගේන්නේ. එතකොට දැන් අපි දන්නවා මේ ලෝකයේ විවිධ ආගම් විවිධ දර්ශන මිනිස්සු අදහනවා, ඒවා විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ 2600ක වසරකට පෙර සිද්ධාර්ථ ගෞතම පහළ වෙනවා. එතකොට රජකමට යන්න තිබුණේ ඒ අවස්ථාව තුට්ටුවටවත් ගණන් ගන්න නැතුව මහා විශාල පරිත්‍යාගයක් කරන එක්තරා විදිහකට ඒ අබිනිෂ්ක්‍රමණය අපි කියනවා රිනන්සියේෂන් කියලා. ඒ මහා විනිෂ්ක්‍රමණය කියන වචනේ හරියටම හරි. ඒ කියන්නේ අපි ඕනම සමාජයක් බලපුවම අපි මේ අපේ දියුණුවේ හිඟි පෙත්තට යන්න තියෙන ඒ බලාපොරොත්තු ඒවා ඔක්කොම එහෙම පැත්තකට තියලා තමයි දරු පවුලත් පැත්තකට තියලා මේ සංසාරයෙන් මිදෙන්නට එළියට බහිනවා කියන්නේ. ඒකට අපි කිව්වොත් ඒ පරිත්‍යාගය අපට වශයෙන් විස්තර කරන්නට බෑ. ඒ ගමනේ මුල ඊට පස්සේ කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි කියලා ඒ හැපු ගමනේ ඊට පස්සේ ඇවිල්ලා කියනවා මම ඔබට පෙර නොඇසූ දහමක් පවසනවා. මේ සංසාර චක්‍රයෙන් මෙතන ආකාරයක් පෙන්වන්න කියලා. ඉතින් අපි ඒ ආකාරයට තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශාල ගෞරවයක් තියෙන්නේ. හැබැයි මම ඔබට කියන්න කැමතියි මේ ධර්මයේ ඔබට විවුර්ත වෙන්න ඔබට බුදුන් වහන්සේ කෙරෙහි තියෙන අර හදපත්ලේ නැගෙන ගෞරවය ඉතාමත්ම වචනයෙන් විස්තර කළ නොහැකි වෙනවා. ඒ කියන්නේ මේ අපි අර සමහර බෞද්ධ දර්ශන අපේ බුද්ධ ආගම අපි රැක ගන්න එහෙම එකක් නේ ඔක කියන්නේ. මේ දැක්කදී මේ සත්‍ය ස්වභාවය මේක මේ ඔබ හිතන විදිහේ දෙයක් නොවේ මෙතන වෙන්නේ කියන දේ ඇවිල්ලා කියන්න උන්වහන්සේ ඒ කරපු පරිත්‍යාගය සහ උන්වහන්සේ ඒ දේශනා කරපු දේ ගැන අපිට යම් යම් විවෘත වීමක් වෙනකොට අපිට උන්වහන්සේ කෙරෙහිම තියෙන ඒ ශ්‍රද්ධාව එන්නම ඉස්මතු වෙනවා. ඉතින් අද වගේ දවසක අපිට ඒ දේ කියලා තමයි මේ පටන් ගන්න ඕන. දැන් අපි අහමු අපෙන් දැන්
මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක් දැන් අපි අහුවොත් ඔබ කැමතිද මේ භවයේම මේ සංසාර ගමන ඉවරයක් කරන්න? මේ උප්පත්තිය ඊට පස්සේ අපි මේ ගත කරන ජීවිතය අපි හිතනවා අපට සතුට වෙන තැන් තියනවා කියලා. නමුත් අවසානයේ කොයිතාක් දුක් කන්දරාවක් තරාගෙනද මේක යන්නේ කියන එක. ඒ වැටහීම අපි හැමෝටම අඩු වැඩියෙන් තියෙනවා. අපි කාගෙන් හරි අහුවොත් මේ සසර ගමන ඔබට මේ භවයෙන් අවසන් කරන්න පුළුවන් ඔබට මට 100% ෂුවර් මේ බොහෝ දෙනෙක් 99%ක්ම කියයි ඔව් අපි කැමති නෑ. ඉතින් එහෙමනම් අනිවාර්යෙන්ම ඔවුන්ට මේක සාක්ෂාත් විය යුතුයි. මොකද ඒ Tamante අතුලාන්තයෙන් ඒ තියෙන ඒ අවශ්‍යතාවය ඒක ඒසෙමයි. ඒක නැහැ කියන්නට බෑ. හැබැයි ඒත් අපි සෑහීමකටපත් වෙන්නේ මේ දශක ගණනාවක් මේ ධර්මයේ හැසිරුණා. අපි මන ඇහුවත් සාකච්ඡාවලට සහභාගී වුණත් අපට යම් අඩුවක් තියෙනවා. එයි මේක මට නොතේරෙන්නේ කියලා. දැන් ඒකට හේතු ගණනාවක් තියෙනවා. මම දැන් මෙතන ඒවා විග්‍රහ කරන්න කැමති නෑ. නමුත් මේ විඥාණයකට සකස් වෙන ඒ විඥාණයකට මේක අහු වෙන්නෙම නැති විදිහකට තමයි ඒ සකස් වීම සිද්ධ වෙන්නේ. ඒක කවදාවත් මේ ගැටේ ලිහෙන්න බැරි වෙන්න තමයි මේ විඥානය සකස්. එතකොට අර අපි කියපු අර කලින් කියපු සිතුවිල්ල අපි මේ භවයේම මේක අවසන් කළ යුතුයි කියන තැනත් කොතනින්ද මතුවෙන්නේ? එතකොට ඒක විතරක් විඥානයේ මෙතන තියාගෙන ඒක පිටින් අපට දැනෙන දෙයක් කියලා අපිට හිතන්න පුළුවන්. ඔන්න ඕක තමයි අර අපි කියන්නේ මායාවේ ගැටේ. මායාවේ දහම් ගැටේ. කියන මට මේ භවය මෙතනින් අවසන් කළ යුතුයි කියන තැන. ඒක කාගේවත් වැරද්දක් නෙමෙයි. ඒ ස්වභාවය එකම තමයි. ඉතින් අර මම අර කැමති අර අරුණ ධම්ම ස්වාමීන් වහන්සේ විතරම කියන එක තමයි මේ දැල වියාගෙනමයි කුරුදැල වියාගෙනමයි එන්නේ. ඉතින් එතකොට එතනින් ගැලවීම ඒ කියන්නේ ඒ විඥානයේට එන සකස් වීම ඒ ගැලවෙන්න බැරි වෙන්නමයි එන්නේ. එහෙනම් මෙතන අපි දන්නේ ඒ වචනේ ප්‍රඥාවද අසාමාන්‍ය නුවණක්ද එහෙම නැත්නම් අහඹුවකින් දකින දෙයක්ද අපි ඒවා කතා කරනවට වඩා මේකේ යම් ආකාරයකින් තියෙන බරපතලකම දැක්කොත් ඒ හොඳට ඕම ඇති. මේක ගැලවෙන්නම බැරිම තැනකින් මේ හිරගෙදරින් මේ එළියට යන්නට හැකියාව ලැබීම කියන එක ඇත්තටම බරපතල විදිහට ඒ දැනුම නිසා තමයි මේ භාග්‍යවතුන් වහන්සේ කියන මේක නියපිටට ගත්ත පස් ටිකක් තමයි දකින්නේ කියලා. අපි ඒක නිසා ධෛර්යමත් වෙන්නවත් මේක එනම් මේ ආත්මේ දිහාට ලැබෙන්නේ ඒක ඉදිරි කාලේදී අපි පුණ්‍ය කර්ම රැස් කරගෙන එහෙම එක නෙමෙයි කියන්නේ. මේ අභියෝගේ ගන්න අපි සූදානම් තැනකද ඉන්නේ. විශේෂයෙන්ම අර මම පළවෙනි කරුණ කිව්වේ මේ දේශකයන් සෝහල ප්‍රමාණයක් සාකච්ඡාවට ලක් කරගෙන මේක මගේම විමර්ශනයක් කරගෙන මගේම උනන්දුවකින් මේ කරගෙන යනදී මේක එක්තරා තැනකදී අපි දකිනවා මේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ ඒ පහළ වෙන්නෙම මේ පණිවිඩය මෙන්න මේ ආකාරයට දීලා යන්නේ. එතකොට ඒක ග්‍රහණය වෙන්න අපි දැනට අසාමාන්‍ය නුවණක්. එහෙමනම් ඒ නුවණ සූක්ෂම දහමකින් සූක්ෂම ආකාරයකින් දැකිය යුතුයි කියන මතයේ මම ඉන්නේ. එක එක්කෙනා විවිධ ආකාරයකට අර්ථකථනය කරයි. දැන් අපි මේ
මම මේකට මේ වැඩසටහනට කෙටි කාලයක් ගන්නවා. මොකද සමහරට මේ වෙසක් දින පණිවිඩයකදී අපි කාලය ගැන හිතන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ සමගම අපිට නැවත වාරයක් මේ වගේ දෙයක් ඔබට කියන්න අවස්ථාවක් ලැබෙයිද කියලාත් අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි බොහෝ විට හිතනවා යම් ආකාරයකින් දැන් මටත් මේ කාලයක් තිස්සේ හිතුණා මේ පණිවිඩය මේ ආකාරයට අපේ ගවේෂකයන්ට එහෙම නැත්නම් මේ ප්‍රේක්ෂකයන්ට මේ channel එක බලායන්ට ලබා දිය යුතුයි කියලා. අපි බලමු බෞද්ධ දර්ශනයේ අනිත් හැම දහමකට වඩා වෙනස් වෙන කරුණු. චතුරාර්ය සත්‍ය, පංච උපාදානස්කන්ධ, පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණ, සතර සතිපට්ඨාන, ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙහිදී කරුණු දෙකක් මතුවන එකක් තමයි අර අපි කියපු නිය පිටට ගත්ත පස් ටිකක් හා සමාන ප්‍රමාණයක් මේක දැකීම. අනිත් පැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කියනවා පිහිටාද නොසිට වෑයම්ද නොකර. දැන් මේවා මම හිතන්නේ අති ප්‍රබල පණිවිඩ අපි මේ ගවේෂණයේදී අපි මතක තියාගත යුතුයි. ඒ ගමන් අර මම කිව්වේ අපි කවුරුත් අධෛර්යමත් වෙන්න හොඳ නෑ මේ ගමනේ. මොකද තොටුපළට බහින මාර්ග එහෙම නැත්නම් ගඟට බහින තොටුපළවල් ඕන තරම් තියෙනවා. මේ 84000ක් ධර්ම ස්කන්ධේ සූත්‍ර 10000කට වඩා ප්‍රමාණයක් මේ බුදු පියාණෝ මේ ඉතුරු කරලා ගියේ මේක එක්කෙනා එක එක තැන්වල ඉන්න නිසා. එතකොට අපි හැම වෙලේම පටලවා ගන්න තමක් තමයි මේ ලෞකික සහ ලෝකෝත්තර කියන විස්තර කිරීම. සමහරට එකම ධර්මයේ විස්තර වෙනවා ලෞකික පැත්තෙන් සහ ලෝකෝත්තර පැත්තෙන්. එතකොට ඔබ කෙනෙක්ගෙන් යම් බණක් අහනකොට ඔබ ප්‍රථම වශයෙන්ම අවධානය යොමු මේ ලෞකික දෙයක්ද කියන්නේ එහෙම නැත්නම් පරමාර්ථ දෙයක්ද කියන්නේ කියලා. මොකද පරමාර්ථ ධර්ම මේ මෙසේයි කියන්න බෑ. ඒක උදාහරණයකින් උපමාවකින් පමණයි කියන්න පුළුවන්. එතකොට ඒකේ උපමේය හරහා තමයි කෙනෙක් අවුල වන්නේ. අපි ගමු චතුරාර්ය සත්‍ය කියන එක. එතකොට චතුරාර්ය සත්‍ය බුදුන් වහන්සේ කියන දුක්ඛ සත්‍ය කියලා. එතකොට දුක්ඛ සත්‍යයේ ලෞකික පැත්ත ඔබයි මමයි දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඕනේ. එතනින්ම තමයි මම මේ සාකච්ඡාව පටන් ගත්තේ. අයියා අපි මේ සංසාර ගමන අවසන් කළ යුතුයි කියන තැනට එන්නේ අපි මේ ලෞකික මට්ටමින් මේ දුක පිළිබඳ අත්දැකීමක් ලබලා. ලෝකෝත්තර දුක්ඛ සත්‍ය කුමක්ද? සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ. එතකොට මේ පංච උපාදාන ඛණ්ඩයම සමස්තයක් වශයෙන් දුක්ඛ කියලා භාග්‍යවතුන් වහන්සේ හඳුන්වනවා. එතකොට දැන් සමුදය සත්‍ය හට ගැනීම. එතකොට එතනදී අපි දන්නවා මේ සිබ්බණිය මජ්ජේ සූත්‍රයේ මේ ගැට ගන්න ප්‍රවණතාවය හේතු නිසා ප්‍රත්‍ය කරගෙන ගැට ගහලා යන ස්වභාවය. අපි එතෙන් අපි ධම්මම ඉන්නතුයි. ඊළඟට නිරෝධ සත්‍ය ගැන කතා කරනවා මේ චතුරාර්ය සත්‍යයේදී. නිරෝධයක් තියෙනවා මෙතන. මේ නිරෝධයක් හැබැයි එතන නිබ්බාන කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. නිරෝධ සත්‍ය කියලා පාවිච්චි කරන්නේ. එහෙනම් අපි බොහෝ දේශකයෝ Tamanට ලැබුණු අත්දැකීමක් අත්විඳීමක් ගැන මේ නිරෝධ ස්වභාවය අත්දැක්කායයි බොහෝ දේශනවලදී කියන. දැන් එහිදී අපි නැවත වාරයක් අපි හිතන්න ඕනේ මේ නිරෝධය අත්දකින දේශකයන්ගේ එහෙම ඒ අත්දැකීම බෙදා හදාගන්න එක ගැන කිසි ගැටලුවක් නැහැ. හැබැයි බුදු පියාණෝ මාර්ග සත්‍යයක් ඊට පස්සේ කිව්වා. දැන් මාර්ග සත්‍ය කියලා නිරෝධ සත්‍ය කියනකට වඩා නිරෝධ සත්‍යයක් තියෙනවා.
මාර්ග සත්‍යයක් වෙනවා. ඒතකොට නිරෝධ සත්‍යයක් යම් ආකාරයකින් දැක්කොත් යම් ආකාරයකින් අපි ඉංග්‍රීසියෙන් කියන glimpse of නිරෝධ කියලා. එතකොට යම් ආකාරයකින් විවෘත වීමක් වෙයි. නමුත් එහෙනම් මාර්ග සත්‍ය පටන් ගන්නවත් එතනම සිද්ධ විය යුතුයි. එහෙනම් ඊළඟට පොතනදීම අපි අර චතුරාර්ය සත්‍ය දේශනාවේදීම ධම්මචක්කයේදීම භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ මධ්‍යම ප්‍රතිපදාව අන්ත වලින් වෙන්වීම. උදාහරණයක් හැටියට අපේ අධික ලෙස ඇලීමත් අතිශයින්ම පීඩනයටපත් වීමත් මැද්දට එන එක. නමුත් මේ අන්ත දෙක කියන එක අපි මේ පැවැත්ම හැමතැනම හැම මොහොතකම මේ අන්ත දෙක හරහා තමයි මේ පැවැත්ම විඥාණයෙන් සාක්ෂාත් වෙන්නේ. ඒක අපි ටිකක් බරපතලයි කියමු. ඒක නිසා අපි දැනට අපි ඒක ඒ කියන්නේ මේ ද්විත්වය ඩුවැලිටි හැම දෙයක්ම දෙකට කඩ පෙන්වනවා. දැන් ගහක් අපි මුලින් පටන් ගත්තට පස්සේ හැමතැනම මේ විදිහට කෙඩි යන්නේ. ඒක උතන හැම දෙයකම දැන් මෙතන මට කරා වචන වලින් විස්තර කරන්න බැරි හින්දා මේ දෙකට කඩා පෙන්වීමේ තමයි විඥාණයට පැවැත්මක් තියෙන්නේ. හරි. දැන් ඒ චතුරාර්ය සත්‍ය ගැන කෙටි හැඳින්වීම. මේ චතුරාර්ය සත්‍ය ගැන අපට කොහෙවත් වෙන දර්ශනවල හින්දු ආගමික සයවැදෑරුම් වල ඊළඟටත්වත්ය ඊට පස්සේ වේදාන්ත ඒවල මේ ආකාරයෙන් චතුරාර්ය සත්‍යයක් බුදු පියාණෝ විස්තර කරන්නේ. හැබැයි දැන් ගවේෂණය කරන අයට දැනගන්න අවශ්‍ය වන මේ චතුරාර්ය සත්‍ය අපි ලෞකික වශයෙන් අවබෝධ කරගත්තොත් එහෙම නැත්නම් පරමාර්ථ පැත්තෙන්ද අවබෝධ විය යුත්තේ කියන දැක්ම විය යුත්තේ. අපි මොකක් හරි වචනයක් කියනකො දැන් එනවා අපි මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන එක කොයි තරම් සංකීර්ණ විදිහටද විස්තර වෙන්නේ කියපුවහම මේක ඇත්තටම අපිට ඉතාමත්ම ගැඹුරු අධ්‍යයනයකට යන්න වෙනවා. හැබැයි ඔය හේතුව නිසා තමයි මේ channel එක පටන් ගන්නට මම ඒක නූතන සුනිත සෝපාකට පුජ්‍යතරාට රාජ්‍යමාලාට පටාචාරාට කිසాగෞතමීට තියෙන channel එක. ඕනට මේ අපි තාමත්ම ගැඹුරින් හැදෑරිය යුතුයි කියන දේ ඕනට යම් අවබෝධයක් ලැබුවා කියන උතන එහෙනම් දැනීමට වඩා මෙතන ප්‍රඥාවට හැකියාවක් තියනවාද කියන දේ අපි අපෙන්ම මොකද සීතසෝපාකට අනේ පිළිසිතුමාගේ පුතාට මේක තේරුණාම එහෙනම් මේක නොතේරෙන්න හේතුව ඇයි? දැන් අපි මේ පංච උපාදානස්කන්ධය අපි ගන්නවා රූප උපාදාන රූපස්කන්ධය. රූප උපාදානස්කන්ධය කියලා. ඉතින් අපි ඒ රූප. එතකොට දැන් බලන්න ඒක කැඩෙන හැටි. චක්කු රූප, සෝත රූප, ගාන රූප, જીවහා රූප, කාය රූප. ඊළඟට එතනම ඒ රූපෙම හොය වෙන කරලා පෙන්නනවා. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ. ඒ රූපෙම ආපහු කඩනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒවා විස්තර කරන්නේ දැන් අපි හිතමු ඔය සතර මහා භූතකේ පහම එක විවිධ ආකාරයෙන් විස්තර කරනවා. මම මේ කියන්න උත්සාහ කරන්නේ අපි මේ අධ්‍යයනයකට යනවනම් මේ කොපමණ ගැඹුරක් යන්න ඕනද? එතකොට ඒ ගැඹුරක් යා යුතුද? ඒ ගැඹුරේ කොපමණ දුරද අපි යා යුත්තේ කියන දඬ තමයි මම පෙන්වන්න උත්සාහ කරන්නේ. හැබැයි විශේෂයෙන් මම කියනවා මේකත් අදහසක් හැටියට ගන්න. මේක අවසානයේ මේක ඔබේ ගමන.
මේක කිසි කෙනෙක්ව කොට දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊළඟට එනවා උපාදාය රූප, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිත රූප, භාව රූප, හදවත් වස්තු ඔන්න ඔය ආකාරය. දැන් මේ පංච උපාදානස්කන්ධය කියන එක මේ රූප කියන එක කොහොමද මේ විශ්ලේෂණය කරන්නේ? අපි යන වේදනාව කියන එක දැන් මේක මම දිගටම යන්නේ නැහැ. මොකද මට මේක කියන්න ඕනකම තිබුණේ මේ තියෙන සංකීර්ණත්වය. දැන් භාග්‍යවතුන් වහන්සේ තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වට පස්සේ දැන් තේරෙනවා මේක කොයි ආකාරයකටද මේ සකස් වෙන්නේ කියන එක. මේක හිතා ගන්නවත් බැරි සකස් වීමක්. මේක හිතා ගන්නවත් බැරි මැජික් එකක්. හැම පැත්තෙම ට්‍රැප් වෙලා තියෙන්නේ. එතකොට උදාහරණයක් ඇටියට වේදනා උපාදානක් වේදනා ස්කන්ධය යනකොට සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඊට පස්සේ ආය විස්තර වෙනවා කායික සුවය, කායික දුක, මානසික පැත්තෙන් සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා. ඊට ඉන්ද්‍රිය වශයෙන් චක්කු සංපස්ස වේදනා, සෝත සංපස්ස වේදනා, ගාන සංපස්ස වේදනා, ජීවයා සංපස්ස වේදනා, කාය සංපස්ස වේදනා, මනෝ සංපස්ස වේදනා. දැන් ඔය ආකාරය අපිට සංඥා සංකාරා විඥාන කියන දේ යන්න පුළුවන්. මෙච්චර දුර යන්නේ. දැන් මම කියන්න උත්සාහ කරන්නේ මේ විදිහට කඩලා මේ විදිහට මෙහෙම ප්ලාස්ටික් එකක් මෙහෙම ඇදලා පෙන්නකොට මෙන්න මේ ආකාරයට සකස් වෙන්නේ කියනකොට ප්‍රථම වශයෙන් ඔබට වෙන්න ඕන හැඟීම තියෙන්නේ මේක මේ ක්‍රියාවලියක විද්‍යමාන වෙන මම කියන පුද්ගලයාට මේක භෞතිකව හෝ අභ්‍යන්තරව හෝ මේ සකස් වීම දකින්න පුළුවන්. මේක කොයිතරම් ප්‍රබල සකස් වීමක්ද කියන එක තමයි එතන තේරුම් ගන්න තියෙන්නේ. මේ වටික කටපාඩම් කරා කියලා අපිට මාර්ගඵලයක් ලැබුවා කියලා ඔබලත් දන්නවා මමත් දන්නවා ඒක එසේ කියන්න බෑ. ඉතින් ඒක නිසා දැන් මේ සංඥා උපාදාන ස්කන්ධය යන එකත් යනවා එක දිගටම කැඩි මම මේකට දිගටම යන්නේ ওই විදිහටම සංඛාර ඔය චේතනා ඡන්ද වීර්ය චිත්‍ය මනස්ක ඔය විදිහට අපි මේ ටික අපි දැන්ට පොඩ්ඩක් ගිහිල්ලා අපි ඊට පස්සේ විඥානේ කොහොමද මම දන්නවා ඔය චක්ක සූත්‍රය ඊට පස්සේ මත්පිණ්ඩික සූත්‍රයේ මහදාරපය දන්න චක්කු විඥානේ සෝත විඥානේ ගෝණ විඥානේ ජීවහා විඥානේ කාය විඥානේ මනෝ විඥානේ යන්නේ කොහොමද විඥානේ සකස් වන්නේ කියන්නේ. කුසල විපාක විඥාන අකුසල විපාක විඥාන ක්‍රියා විඥාන. එතකොට මේකින් ලැබෙන පණිවිඩය අපි ටිකක් බලමු. අනේ ඒක තමයි බුදු පියාණන්ට තිබුණ මේ සුවිශේෂ එක පැත්තකින් මේ දේ මේ සිදුවන දේ මේ මෙසේ නේද වෙන්නේ කියන ඒ දැක්ම බුදු ඇසකින් ඇරෙන්න වෙන කොහෙන්ද දකින්න පුළුවන් මේ වගේ දෙයක්. අනිත් පැත්තෙන් දැන් මේ බලමු මේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා කියලා ඒකේ සංක්ෂිප්තය අපි බලමු. මම මේක කියවන්නම්. එතකොට මම හිතන්නේ ඔබට ටිකක් වඩාත්ම මේක ග්‍රහණය කරගන්නවා. මෙම පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධ ලෙසින් පුද්ගලයා ලෙස විද්‍යමාන වෙන නමුත් බෞද්ධ දර්ශනයේ හැටියට එසේ මම කියා කෙනෙක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරයි. මෙම ස්වභාවය අනත්ත ලක්ෂණ සූත්‍රය තුළින් ඉතා ගැඹුරින් විස්තර කර ඇත. හැබැයි ඉතින් අනත්ත ලක්ෂණ සූත්‍රයේ මේ එක පිටුවක්වත් නැහැ. මේ පස්වග මහන් දේශනා කරන අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කරනකොට පස්වග මහණුන් මොකද අර ධම්මචක්ක අහිමහලා ඒ භාග්‍යවතුන් වහන්සේ
දේශනා කරපු දේ ඒවා විමර්ශනය කරමින් ඉන්නකොට අනත්ත ලක්ෂණ සූත්‍රය ඔවුන් හැමදෙනාම රහත් භාවය ලැබුවා කියලා තමයි සඳහන් වන්නේ. එතකොට ඔවුන් ඉන්න තැන හරි මේ අනත්ත ලක්ෂණ සූත්‍රය අහනකොට තමන් ඉන්න තැන තමන් ඉන්නේ කොතනද කියන එක. එතකොට දැන් අපි මේ සංකිට්ඨේන පංච උපාදාන දුක්ඛ කියලා බුදු පියාණෝ ඊට පස්සේ ඔය වගේ වෙන වෙන වශයෙන් එක තැනකදී විස්තර කරනවා. එතකොට අපි එක්තරා විදිහකට මේ ඒ පංච උපාදානස්කන්ධය අපි හිතමු සමුදය වෙන ආකාරයක් එක අතකින් මෙන්න මෙහෙම පෙන්වනවා. ඊළඟට බුදු පියාණෝ යනවා පෙනපින්ඩූපම සූත්‍රයට ගිහිලා කියනවා රූපස්කන්ධය දිය මත ඇති පෙනපිනක් වේදනා ස්කන්ධය. ඒ කියන්නේ දැන් මේක අපි මේ පංච උපාදානස්කන්ධය අපි පෙනපින්ඩූපම සූත්‍රාස්ත්‍රයෙන් අපි ගලපන්න උත්සාහ කරනවා. වේදනාව හරි වේදනා ස්කන්ධය හරි මම හිතන්නේ ඔක වචන වලින් දැන් මේක ඕක කොහොම නෙවෙයි තියෙන්නේ වේදනා කියලා තියෙන්නේ වේදනා ස්කන්ධය කියලා නෙවෙයි කියන්නේ කියනකට වඩා රූපය දිය බුබුලක්. එහෙනම් අපි රූපයට ආශ්‍රිත ටික ඔක්කොම අපි ගන්න වෙනවා ඉතින්. අර රූපස්කන්ධය කියන තැනට අර මම කලින් කියපු විස්තරයට දිය බුබුලක්. ඊට පස්සේ රූපස්කන්ධය පෙරපිනක් සමාවෙන්න. ඊළඟට වේදනා ස්කන්ධය දිය බුබුලක්. ඊට පස්සේ සංඥා ස්කන්ධය මිරිඟුවක්. සංස්කාර කෙසෙල් කඳක් විඥානේ මායාකාරගේ මැජික් එකක්. දැන් මෙතනදී මේ බොහෝ දෙනෙකුට වර්ධින ස්ථානයේ එහෙමනම් එක තැනකදී භාග්‍යවතුන් වහන්සේ මේ හටගන්න ස්වභාවයක් කියනවා. ඒතකොට කෙනෙකුට පුළුවන් මේවා තියෙනවාමයි කියලා මේවා හට ගන්නවාමයි මේවා සමුදේ වෙනවාමයි කියලා ගන්න පුළුවන්. උන් පැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කියනවා වෙන පිටා. දිය බුබුලක්. මිරිඟුව. දැන් මෙතන අර මං කියවා වගේ අර මායයට අවුවෙන ගැටේ එනවා. අර කිය මම විසින් මේ සංසාර ගමන අවසන් කළ යුතුයි කියලා. ඕන කෙනෙක් ගවේෂණයකට අවතීර්ණ වෙනකොට ඔතෙන්ද තමයි ඇවිල්ලා මේ ගවේෂණය කරන්නේ. නමුත් ඉතින් අර ඒ භාෂාවෙන් ඒ අර විඥානයේ සකස් වීම තුළින්ම තමයි ඉතින් මේක ඒ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ඉඳන්ම තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හැක් කරන්න සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි දැන් මේ විශේෂයෙන්ම මේ බුදුහාමුදුරන්ට මුළු ලෝකේම දර්ශනවාදීන් කියන්නේ the greatest orator ever lived කියලා. ඒ කියන්නේ කතිකත්තෙන් හිටපු ලෝකේ පහළ වෙච්ච සුවිශේෂම පුද්ගලයා හැටියට කියන්නේ greatest orator. එතකොට දැන් මේ දිය බුබුල කියලා ගත්තාම දැන් දිය බුබුල කියලා මෙහෙම අරගෙන වෙන්න දිය බුබුල කියලා කියන්නේ බෑ. අපි මෙහෙම දිය බුබුල අරගන්නකොට දිය බුබුල ගිහිල්ලා ඉවරයි. ඔය වගේ තමයි මිරිඟුව. දැන් මිරිඟුව කියපහම එතන යම් කිසි විද්‍යමාන වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒක පවතින දෙයක් නෙවෙයි. දැන් එතන වෙන ගැටේ තමයි මිරිඟුව කියලා ඊට පස්සේ අල්ල ගන්නවා මේක සංඥා මිරිඟුව. එතකොට මිරිඟුව ඉතුරු වෙනවා. දැන් මේ ගැටේ තියෙන ඒ කියන්නේ ප්‍රබලත්වය මේ පෙන්වන්නේ. ඒකයි මේ කොහෙන් ගියත් මේක අහු වෙනවා කියලා කියන්නේ. දැන් මායාවක් මේක සත්‍යයක් නොවේනේ. සත්‍යයක් නොවේ කියවට පස්සේ මායාව කියන එක සත්‍යයක් කරගන්නවා ඊට පස්සේ. පේනවනේ මෙතන තියෙන ඊට පස්සේ දැන් අපි එතනින් ගියොත් චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය ඊට පස්සේ එනවා පටිච්ච සමුප්පාදය. එතකොට එහිදී බොහෝ අය කියන්නේ ඔබ පටිච්ච සමුප්පාදය දැක්කනම් ඔබ ධාම දකිනවා. ඒක තමයි තාමත්ම සරල අර්ථය. එතකොට මෙතනදී මෙතන බොහෝ විට පටිච්ච සමුප්පාදය ලෞකික වශයෙන් විස්තර වෙනවා ලෝකෝත්තර වශයෙන් විස්තර වෙනවා. අන්න ඒකත් කෙනෙක් අවධානයෙන් යොමු කරොත් අවධානය යොමු කරොත් මේ කොතනින්ද මේක මේ විස්තර වෙන්නේ කියලා දැන් අපි බොහෝ විට දන්නවා මේ අවිද්‍යාව පත්‍ය සංකාර. එතකොට මගේ අවිද්‍යාව මම දන්නේ
මම නොදන්න හින්දා තමයි මේ ටික දිගටම යන්නේ කියලා අදහසක් එනවා. ඒතකොට මම මුලට එනවා. අවිද්‍යාව කියන තැනට. එතකොට මේකේ ඇත්තටම නියම අර්ථය කුමක්ද? අවිද්‍යාව කියන තැන. අර වැටෙනවා කියලා කියනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියනවා. පටිච්චසමුප්පාදය නොදැනීම කියනවා. ඉතින් මේ අවිද්‍යාව කියන එක විවිධ අයුරින් එහෙම විස්තර වෙනවා. දැන් නොදන්නා බව, දැනගන්නට නොහැකි බව, නොදන්නා බවක ඉන්නා බව නොදන්නාකම. අන්න දැන් එවැනි අර්ථයක් අවිද්‍යාවට කියන තැනට ආපු ගමන් දැන් මේ බෞද්ධ දර්ශනයට මේ යොමු වෙලා ඉන්න අය එවැනි දෙයක් අහුවෙච්ච ගමන් ටක් ගාලා එතනින් නවත්තලා යනවා වෙන දෙයක් අහන්න මේක කිසිම තේරුමක් දෙයක් නැති දෙයක් කියන්නේ නොදන්නා බවක ඉන්නා බව නොදන්නාකම කිව්වම මේක නිකන් අප්‍රබන්සයක්. එහෙම කරන්න එපා. එතනත් මොකක් හරි තියනවා. ඊළඟට අපි එනවා සංඛාර සකස් වීම නොතන තමයි අර අපි බොහෝ විට අර තින්නම් සංගති පස් ස්පර්ශය කියන එක එතනදී තමයි යම් අධ්‍යයනයක දෙන්නේ. එතකොට යමක් මෙය මෙසේමයි මේ පැවැත්මට ඒ අන්ත දෙක එය එසේමයි. ඒ අන්ත දෙක ස්ථාපිත වෙන්න ඒක සකස් වීමට ස්පර්ශයක් එතන නිර්මාණය වෙන්න ඕන. ඒක කවදාවත් අත්දකින්න පුළුවන්. අත්දකින්න වන්දයක් අත්විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් උදාහරණයක් ඇටියට අපි ක්‍රියාවක් විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් අපි ක්‍රියාවක් ඇටියට බැනීම, ඇසීම, දැනීම, සිතීම වගේ දේ ඒ එසේම ගත්තොත් අපිට ඒකට අදාළ දේවල් ගන්නේ නැතුව අපිට කවදාවත් උදාහරණයක් ඇටියට බැනීම කියන එක විස්තර කරන්න බෑ. එහෙනම් මේ පෙනීම කියන එක මෙතෙන්ද කොහොමද එන්නේ? අපිට පෙනීම එකක් කියලා මේ gediya පිටින් අත්දකින්න වෙනෙන දේ සහ පෙනෙන කෙනා නැතුව මේ පෙනීමක් කියන එක විග්‍රහ කරන්න බෑ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මඤ්ඤණ විස්තර කරා. දැන් ඒවා ටික මම කියන්නේ. එතකොට බලන්න මේ අපි මේ ක්‍රියාවනුත් ඒ මඤ්ඤණ අතරේ තියනවාද කියලා. එහෙමනම් කවදාවත් අත්දකින්න බැරි දෙයක් අරගෙන ප්‍රත්‍ය හැටියට මෙතන මෙන්න මේක අරබයා තමයි මෙන්නේ. ඉමස්මින් සති ඉදං විමුක්ත. මේ ඇති කල්හි මේ වේ. එහෙනම් මේ ඇති කල්හි කියන තැන ගන්නවා. ඇත්තටම ගන්න පුළුවන්. එහෙම ගත්තොත් එතන අවිද්‍යාව නොවේද? හරි. අපි යමු. මම විමර්ශනය කරා මේ ප ဋ ාණ ධම කොහොමද ගලපන්නේ පටිච්ච සමුප්පාදයට කියන එක. මම දන්නේ නැහැ කවුරුත් ඒක කරලා තියෙනවද කියලා. ඔබලගේ ගුරුවරයෙකුට අහන්න පුළුවන් මේ ප ဋ ාණ ධම. ඒක කොහොමද පටිච්ච සමුප්පාදයට ගලපන්නේ කියලා. අපි ගත්තොත් අවිද්‍යාව පත්‍ය සංඛාර මේ ඇති කල්හි මේ නිසා පත්‍ය කියන අදහස නිසා කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන එතෙන් දෙන ප ဋ ාණ යකුමක් හේතු ප්‍රත්‍ය යම් ධර්මයක් හට ගැනීමට ඍජුවම හේතුව මූලික කාරණාවයි. උදාහරණයක් ලෙස ලෝභය, ද්වේෂය, මෝහය වැනි මූලයන් සිතුවිලි හා ක්‍රියාවට හේතුව. දැන් මේක පුද්ගලයෙක් මේ සකස් වෙන විදිය මේ පෙන්වන්නේ. ඊළඟට උපනිශ්‍රය ප්‍රත්‍ය යම් දෙයක් හට ගැනීමට ආධාරයක් වන ශක්තියක් වන තත්ත්වයක්. යහපත් මිතුරා සද්ධර්ම ශ්‍රවණය චර්යා යහපත් ඔය ආකාරයට උපනිශ්‍රය ප්‍රත්‍ය වෙනවා. දැන් මේ සංස්කරණයට වෙන හේතු
මේ පදනම් වෙන හේතු පෙන්නන්නේ. නමුත් මේ සංස්කරණය වෙන්නට අපි කවදාවත් දකින්නට බැරි අත්දකින්නට බැරි දේවල් ප්‍රත්‍ය කරගෙන තමයි එතනින් ගොඩනගා ගන්න. ලෝකේ කිසිම දහමක් නොපෙන්නන තරක් තමයි මේ අවිද්‍යාව කියන එක. එතනින් ගොඩනගෙන එතකොට ඔය ප ဋ ාණ දහම අපි ගමු සංඛාරපච්චය විඥානං කියන තැනට මේ උදාහරණ විතරයි මේක මේ පෙන්වන්නේ මේ කොහොමද මේ අපි මේ ගලපගන්නේ කියලා. ඔබට කොතනින් හරි මේක මොකක් හරි දැනුණොත් එතනින් අර අපි කියන escape route එකක් හැදෙන්න පුළුවන්. අර ප්‍රෝග්‍රෑම් එක හැක් වෙන තරක් එන්න පුළුවන්. සංඛාරපච්චය විඥාන අපි ගමු එතෙන්දී ආදේශ කරන්න පුළුවන් ප ဋ ාණය. කම්ම ප්‍රත්‍ය චේතනා සහිත කර්ම යම් ප්‍රතිඵලයක් හට ගැනීමට හේතු. අනන්තර ප්‍රත්‍ය එක සිතක් නැතු වූ විට ඊළඟ සිත හට ගැනීමට ඇතිවන සමීප සම්බන්ධතාවය. දැන් බලන්න මේක යන ගැඹුර. එතනිනුත් මම එතනින් එහාට යන්නේ මම කියන්නේ කොහොමද අපි දැන් අපි ප ဋ ාණ ටික රැය ඉවෙනකම් කටපාඩම් කරන්න පුළුවන්. නමුත් ඇයි අපි ඒක කරන්නේ? අපිට මේ පටිච්චසමුප්පාද ධර්මය කොයි ආකාරයේද ඔබට කවදාවත් ඒක දකින්න බෑ. මොකද ඒ අපි කියන ක්‍රියාවලියක් ඒ සකස් වීම තුළ ඔබ පංච උපාදානස්කන්ධයේ අරබයා මම කියලා පුද්ගලෙක් නිර්මාණය. ඒතකොට මම කියන පුද්ගලයාට මේක මෙහෙම මේ පැත්තකට ගිලා මෙහෙම පටිච්චසමුප්පාදය මම දැක්ක අවිද්‍යාව මම දැක්ක සංඛාර මම දැක්ක විඥාන එහෙම යන්න පුළුවන් තේරුම් ගන්න දෙයක් නෙමෙයි. නමුත් මේ සකස් වෙන ආකාරයට කොයිතරම් සංකීර්ණද කියලා පෙන්වන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. දැන් මොන අපි ඊළඟට එනවා වෙන කිසිම දහමක අපේනෝ ත්‍රිලක්ෂණ අනිච්ච දුක්ඛ අනාත්ම. දැන් දුක්ඛ කියන එක විස්තර කරන්න ඕනේ. අපි අර දුක්ඛ කියන තැන විද්‍යාව කිව්වා පංච උපාදානස්කන්ධයම එහෙමයි. අනිච්ච කියන තැන විවිධ ආකාරයෙන් විවිධ ආකාරයට විස්තර වෙනවා. එතනත් ලෞකික පැත්තකින් පෙන්වනවා ලෝකෝත්තර පැත්තකින් පෙන්වනවා. දැන් අපි අර එන පිටක් දිය බුබුලක් අපිට එතෙන්ද අනිච්ච කියන එකත් ආදේශ කරන්න පුළුවන්. මොකද නිත්‍ය සංඥාවක් නෙමෙයි කියලා. අපි එතනින් එහාට ගිහිල්ලා අපි අවිද්‍යාව කියන දන්න ගත්තොත් එතකොට යම් විදියකින් ප්‍රත්‍යවන කර්ම ක්‍රියාවන් දිට්ඨ සුත මුත එතකොට ඒව නිත්‍යද? එතකොට ඒවට අනිච්ච කියන තැන ආදේශ කරන්න බැරිද? ඒ අතිශයින්ම ලෝකෝත්තර තැන. එහෙනම් අපි ඒ අනිච්ච කියන තැන අපි එතනින් නවත්තමු. ඊළඟට අනත්ත ඒ සත්‍යයක් පුද්ගලයක් නැති ස්වභාවය. හේතුම් පටිච්ච සම්පදාන හේතු බංගා කියලා තියෙනවා. එතකොට ඒක මම කලක දෙයක්වත් නෙමෙයි වෙන කෙනෙකුට දෙයක්ගේ ඔය ආකාරයට මේ පුද්ගලයෙක් සත්‍ය පුද්ගලයෙක් නැති ස්වභාවය ගැන දිගින් දිගටම සූත්‍ර වලින් තියෙනවා. නමුත් මේක අත්දකින්න පුළුවන්ද? මම කියන මේ ගවේෂකයාට මම නැහැ කියලා අත්දකින්න පුළුවන්ද? එහෙනම් ඒක අසාමාන්‍ය තනක් වෙන්න ඕන. ඒක සාමාන්‍ය අපිට දැනුම හරාවත් විද්‍යාව හරාවත් දැන් මේ බොහෝ දෙනෙක් විද්‍යාව සමකරන්න හදනවා. මේ ක්වොන්ටම් ෆිසික්ස් කියනලා ඊට පස්සේ ඒකේ තියෙන ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක පෙන්නලා ඊට පස්සේ අපි බෙන්ජමින් ලිපර්ඩ්ගේ මේ අර බ්‍රේන් එක ෆාස්ටර් සාමේ අනිත් හිතුවට වඩා කියන ඔක්කොම එක්ස්පෙරිමන්ට්ස් ගේන්න පුළුවන්. හැබැයි මේ එක්ස්පෙරිමන්ට් එක කරන්න බෑ. මේ එක්ස්පෙරිමන්ට් එක ප්‍රඥාවක් අවශ්‍යයි. මේ එක්ස්පෙරිමන්ට් එකට තමන්ගේ තියෙන මොන පැත්තකට දාන්න අවශ්‍යයි. තම මෙච්චර කල් ගොඩ දාගත්ත දේවල් පැත්තක දාලා යථාර්ථයෙන් විමුක්තභාවයෙන් බැලිය යුතුයි. යානත් අගලි කෙනෙක් අපි හිතන්නේ මම මේ කියන්නේ මේ බෞද්ධ දර්ශනයේ හදවත වගේ තියෙන දේවල් අපි මේ වෙසක් දවසකත් අපි නැවත වාරයක් ආවර්ජනය කරමු. ඔබ භාවනා යෝගී වෙන්න නැති අද දවසේ ඔබ සිල් ගන්න නැති අද දවසේ කරන ක්‍රියාවන් අතරේ අපි මේ හැසිරිය යුතු තැන් අපි ගැවසිය යුතු තැන් ගැන මේ කියන්නේ. ඊළඟට අපි එනවා සතර සතිපට්ඨානය. එතකොට සතර සතිපට්ඨානය කියන එක අපි කායානුපස්සනාව වේද. ස්පස්සනාව
එතකොට අපි දැන් කායානුපස්සනාව කියන එක මගේ දේශනා, ඒ කියන්නේ මගේ සාකච්ඡාවලම කීප දෙනෙක් කියලා මේ කායානුපස්සනාව කියන්නේ අත් වශයෙන් මොකද්ද? එතකොට මේක සමහර විට අර්ථකථනය වෙන ශරීරයේ පිළිබඳ සිහියෙන් බැලීම, හුස්ම ඉරියව් ක්‍රියාකාරකම් යථාර්ථය ලෙස දකින්න එක. ඊළඟට අපි වේදනානුපස්සනා, ඒ කියන්නේ සතුට දුක මධ්‍යස්ථනයේ හැඟීම් ගැන අවධානය යොමු කිරීම. චිත්තානුපස්සනාව, සිතේ ස්වභාවය. ධම්මානුපස්සන, ධර්ම ස්වභාවයෙන් සිහියෙන් විමසීම. පංච නීවරණ සත්බුද්ධං ඔයා. දැන් අපි මෙතන අපි මේ සරල ප්‍රශ්නයකින් අපි සතර සතිපට්ඨාන සූත්‍රය ගැන මෙහෙම කියනවා. භාවනා කිරීම යම් අවබෝධයකට ඊටා උපකාරී විය හැකි. නමුත් ජීවිතයම සතියෙන් නිරීක්ෂණය කිරීමද සතිපට්ඨානේ වේ. දකින ආකාරය, සිතන ආකාරය, ක්‍රියා කරන ආකාරය, සිහියෙන් සිටීම, අසීහියෙන් සිටින අවස්ථාව, මේ හැම එකක්ම මේ සතිපට්ඨානයේ කොටස්. අන්න එතකොට තමයි අර පහුගිය සාකච්ඡාවල සමහර දේශකයන්ගෙන් මම ඇහුවේ. දැන් මේ ද්විත්වය කියන තැන ඔබට මතකයි මම කිව්වා මේක මේ කැඩි කියන දේ. අපි කොයි අවස්ථාවක හරි යෝනිසෝ මනසිකාරය අපි ගැන කතා කරලා එහෙම සිහියෙන් ඉන්න ඉවත්තන කතා කරනකොට අපි හැම වෙලෙම මතක තියාගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ මේ ද්විත්වයෙන් තමයි පැවැත්ම නිර්මාණය කරලා තියෙන්නේ. එහෙමනම් අනිත් පැත්තේ කාසිය වගේ මේ පැත්තේ යෝනිසෝ මනසිකාරය, අනිත් පැත්තෙන් අයෝනිසෝ මනසිකාරය තියෙනවා. අනේක තමයි බොහෝ විට මේ අපි පහුගිය දවස්වලත් කරපු සාකච්ඡාවල අර අපි කියනවා අර අහඹු සිදුවීම්. අර තමන් සලාඩ් එකක් හදලා ගේනවා කන්න මේ සුළට. නමුත් කාලය වෙනකොට තමයි දන්නේ සලාඩ් එක ගත්තේ නැහැ කියලා. ඉතින් එතකොට පෙනීම තිබුණේ නැද්ද එතන? එතකොට ඒ අයෝනිසෝ වින්ද හිටියේ. ඉතින් පෙනීමට මුකුත් වෙලා නැහැ. ඉතින් මේ වගේ විවිධ උපමා ගෙනල්ලා අපි මේ පහුගිය කාල සාකච්ඡා කරනකොට වගේ දේවල් ගෙනාවා. නමුත් මෙතන දැකිය යුතු අවබෝධයක් තියෙනවා. මේ සතර සතිපට්ඨානය කියන එකේම තියෙන දේ හැම වෙලේම අර මේ දිත්වෙන් කරන දේ ඒ දෙපැත්ත දැකීමට හැකියාවක් ඔබට ලැබෙනවද? ඒ දෙපැත්ත දැකීම ඊළඟට අපි හැම දෙයකම පැවැත්මක ස්වභාවය කියන එක. දැන් අපි එනවා පිහිටානුසිත වෑයම්ද නොකර ඕග තරණය කිරීම. ඇයි එවැනි දෙයක් සඳහන් වන්නේ? ඕග තරණ සූත්‍රයේ තියෙනවා. මේ සැඩ පහරක යනකොට තරණය එහා පැත්තට තරණය වෙනකොට මම පිහිනුවෙත් නෑ, විලුණෙත් නෑ කියන අදහස දෙන. එතකොට දැන් හිතන්න, දැන් අපි අන්ත දෙකකින් පවතින තැනක හැමතැන ඒ මධ්‍යම ප්‍රතිපදාවේ එනක මධ්‍යම කියලා අපිට තනකුත් අල්ලගන්න දෙයක් නෑ. ඒකනේ අපි කියන්නේ දැන් මේ මොහොත කියලා. අර අපි බොහෝ විට මේ මොහොතේ ඉන්න කියලා කියනකොට ඉතින් මේ මොහොත කියන එක නිර්මාණය වෙන්නේ එතන සකස් වෙන්නේ මේකයි. මේ කලින් තිබුණ මොහොතයි එන්න තියෙන මොහොතයි කියන එක ප්‍රත්‍ය කරගෙන මේ මොහොතක් කියලා කරන්නේ. ඉතින් එතනත් ඒ ට්‍රැප් එක තියෙනවා. නමුත් මේ පණිවිඩය, මූලික පණිවිඩය මේ ඕගතන සූත්‍රයේ මේ යමක් අන්තයකට යන්නේ නැතුව ඒක නොකරත් එන්නේත් නැත. එහෙනම් මැද්ද තැනක. එතකොට අනිත් පැත්තෙන් ඇලීමත්, අනිත් පැත්තෙන් අතිශය පීඩනයක්. ඒකක මැද්දක දැකීම. මොකද ඒවා ඔක්කොම බාධා. ඊට පස්සේ එතන ප්‍රඥාව කියන තැන අපිට පාවිච්චි කරන්න වෙනවා. ඔන්න උතන පිළිටන්නේත් නැතුව වෑයම්ද නොකර කියන. දැන් මම හිතන්නේ මේක මගේ අවසාන මම මේ අද මේ වෙසක් දින දවසේ මම ගත්තේ මේ බෞද්ධ දර්ශනයේ තියෙන අනිත් දහම් වල නැති ඉගැන්වීම් වලින් කොයි ආකාරයකටද ගවේෂකයෝ තමන්ගේ විමර්ශනයට යොමු කළේ. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ග.
එතකොට දැන් සම්මා දිට්ඨිය සත්‍ය ස්වභාවය දැකීම දැන් අපේ උදාහරණයක් ඇටියට අපි කියවනේ නිරෝධය යම් ආකාරයකින් මෙය මෙසේ නොවේ කියලා දැක්මකට ආපුවාම හැබැයි එතකොට ඒ සම්මා දිට්ඨියේ කොටසක් සම්මා දිට්ඨියේ එක අපි කියනවා ග්ලිම්ස් එකක් න ෆැක්ෂන් එකක් එහෙනම් එතනම මේ අෂ්ටාංගික මාර්ගයේ ප්‍රථම අඩිය ගේ යුතුයි නේද? එතකොට කාට හරි කියන්න පුළුවන්ද දැන් මගේ ගමන අවසන්. දැන් මම මේ නිරෝධය අත්දැකලා තියෙන්නේ. දැන් මට ආපහු මෙතනින් යමක් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මම සත්‍ය ස්වභාවය දැක්කා කියලා ඔබ ඔබෙන් අහන්න එහෙම නවතින්න ක්‍රමයක් තියනවාද? හේතුව දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊට පස්සේ යන්න තියෙනවා. සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත. දැන් මෙතන අපි ඇත්තටම කවුරුවත් උපහාසයට නිග්‍රහ කරන්නත් අවස්ථාවක් නෑ. නමුත් මෙතනදී මගේ ප්‍රේක්ෂකයන්ගේ මේ channel එකේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ ඔබට හැකියාවක් තියෙන්න ඕන ඔබ දැනට අනුගමනය කරන ඒ ගුරුවරයාවත් මිනිවිද දකින්න. ඒ ගුරුවරයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ඉන්නේ කියලා බලන්න. නැත්තම් නිකන් අර අන්ධ බත්තිකෙක් වගේ මේ එකම ගුරුවරයා මෙතනින්ම විතරයි මට යන්න තියෙන්නේ. මේ ගුරුවරයා විතරයි හරියට මට හරියට පණිවිඩය වෙනවා. මෙන්න මෙයා මේ දේශකයා කියන එක අහන්නේ. මේ දැන් මම සමහරට අහනවා. සමහරට මම එහෙම එළවගෙන යන්නේ. දැන් එතකොට මේ යමන කෙනා මට හැඟීමක් ඇති වෙනවා. දැන් මේ ගුරුවරයා ඒ කියන්නේ අර ගුරු මුෂ්ටියෙන් අර ඉන්න ස්වභාවයක් තියෙන්නේ කියලා. මම මේ පෞද්ගලික අත්දැකීමෙන් මම කියන්නේ කිසිම තැනක නවතින්න එපා. ඔබ කිසිම තැනක ඔබට නවතින්න බෑ. මොකද අවසානයේ මේක ඔබේම ගමනක්. ඉතින් අද මේ වෙසක් විශේෂයෙන්ම අර මම සාමාන්‍යයෙන් මේ සාකච්ඡාවලදී මගෙත් එක්ක දේශාවට සහභාගී වෙන අය අභිබවා ගිහිල්ලා වුණ අපහසුතාවයට ලක් කරන එවැනි එහෙම දේවල් කතා වෙන්නේ. නමුත් මේ පසුගිය කාලෙදී මගේ පොඩි නිර්ණායක ටිකක් තියෙනවා. විශේෂයෙන්ම මේ දේශනා කරන අයගේ ඔබ මේ ආමන්ත්‍රණ මුලටමද මේ ආමන්ත්‍රණය කරන්න කෙනෙක් අඩුම ගානේ අපිට බුදු පියාණෝ එක පෙන්වලවත් දීලා තියෙනවා. දැන් අපි පටිච්චසමුප්පාදේ කියලා ගත්තා නම් එහෙනම් අපි හැම වෙලේම අපි මොනම දෙයක් කතා කළත් අපි අර මුල ගලවන්නද උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් අපි අතු කපන තැනකද ඉන්නේ කියන තැන. දැන් ඒක අපි තර්කානුකූලව හරියට බලන්න පුළුවන්. ඒකයි කියන්නේ දැන් එහෙම තමන් ගුරුවරයෙක්ගෙන් අහනකොට මේක මෙතන ගැලවෙනවද මුල? හරි ඔය කියන අත්දැකීම මට ලැබුණොත් එතකොට ගමන අවසන් වෙනවා. එතකොට සංසාර චක්‍රය කියන්නේ මොකද්ද? එතකොට භවය කියන්නේ මේ මැරිලා උපදින එකක්ද මේ කියන්නේ? එහෙම නැත්නම් මේ මොහොතින් මොහොත භවයක් සකස් කරන එක නේද මේ පටිච්චසමුපාදයේ පින්න? ඉතින් ওই ආකාරයට අපිට මේ ගවේෂණයට ඉදිරියට තමයි යන්න තියෙන්නේ. දැන් මම මේ සාකච්ඡා මම වෙනදට වඩා කාලයක් ගත කරා. අද මම හිතුවා අද වීඩියෝ එකක් ඔබ සමග බෙදා හදා ගන්න. මේ දේ මම කිව්වේ හේතුව අපි බොහෝ දේශකයන් තුළ සහ ගවේෂකයන් තුළ ඒ කියන්නේ තමන් විසින්ම ගොඩනගාගත්ත දැනුමක් මත පදනම් කරගෙන ඒ දැනුමට ගලප යන්න හදනවා. කොතන තැනක හරි කවුරු හරි කියනකොට ඒක අර මම දාගත්ත දැනුමට හරියනවා දැනුමට. ඉතින් ඒක නිසා ඒ වැරද්ද ඔබ කරන තාක්කල් ඔබට ඒ කියන්නේ මේ ගමනේ සෑහෙන ඔබට කලකිරීම වලට ලක් වෙනවා. මොකද හැම වෙලේම ඔබට ආපස්සට හැරලා බලපන් දැන් මම අවුරුදු 10ක් 20ක් 30ක් දැන් මේ ඉන්නවා. නමුත් මට පෞද්ගලිකවම සෑහීමකටපත් වෙන්න බෑ ඒ කියන්නේ. එතකොට මේ පෞද්ගලික තැනක සෑහීමකටපත් වෙන්න බැරි වෙන්නේ තමන් මෙච්චර කල් දාගත්ත දේයින් තමන් දැනුමෙන් මේ ස්වභාවය දැක ගන්න පුළුවන්. තමන් ඉන්න තැන කොතනද?
තමන් ඉන්නෙම අවිද්‍යාව කියන තැන උඩ ඉඳගෙන. එතකොට එතන මෙහෙම අල්ලලා බලපුවම බලන්න බෑ. තමන් ඒක උඩ වාඩිලා ඉන්නේ. නමුත් තමන්ට ඒක බලන්න බෑ, දැක ගන්නත් බෑ, දැනගන්නත් බෑ. එතකොට එසේ නම් මේ ගොඩනැ සාකච්ඡාව යන අතරතුරේදී මේ සිග්නල්ස් නැතිලා මේ ලයින් එක මම හිතන්නේ කොහොමදත් මම මේ සාකච්ඡාව අවසන් කරන්න හිටියේ ඒක නිසා මම දන්නේ මේකමට මේ සාකච්ඡාවත් එක්ක කනෙක්ට් කරන්න පුළුවන් වේද කියලා. ඉතින් මම හිතන්නේ මේ වෙසක් දවසේ ඔබත් සමග යම් දෙයක් බෙදා ගන්නට හැකියාව ලැබීම ගැන මම ඊටමත්ම මේ channel එකත් සමග ඔබ ඉදිරි කාලේ ඉන්නවා නම් මේ channel එකේ නිර්ණායක ගැන මම කිව්වා ඒ දේශකයන් එක්තරා විදිහකට මේ අවිද්‍යා මූලයටද ආමන්ත්‍රණය කරන්නේ. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පෙන්වන්න උත්සාහ කළ දේ ගැනද කතා කරන්න කියන තැන ඉඳන් තමයි අපි ඒ සාකච්ඡාව විදිහට ගෙන යන්නේ. ඒ අපි කියන කලින් කිව්වා වගේ ඒක මේ බලන ප්‍රමාණය හෝ එහෙම නැත්නම් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණය හෝ ගැන හිතලා නොවෙහනම් ඔබ හැමතෙම තේරුම් ගන්නයි. එහෙනම් අද විසක් දෙන්න ඔබට මම හිතන්නේ ඔබ මේ කරන කාර්යවලින් ඔබට බොහෝ කුසල නැස්වල මේ ගමන ටිකක් ඉක්මන් කරලා යන්න පුළුවන් හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරන හැමතෙම තේරුම් ගන්නයි.